ඉස්සරහා ඉන්න මම කවුද කියන එක සමහර වෙලාවට ඔයාලා දන්නේ නැතුව ඇති. සමහර වෙලාවට ඔයාලා දන්නවා ඇති. ආචාර්ය ඉසුරු විජේසිංහ මම දැනට යුනිවර්සිටි ලෙක්චරින් කරනවා බයොලොජි ලෙක්චරින් වලට අමතරව මම PhD එකක් කරලා තියෙනවා. අමතරව මාස්ටර් එකක් කරලා තියෙනවා. මගේ ප්‍රයිමරි ඩිග්‍රී එක කරලා තියෙනවා. ඒතර මගේ ක්වොලිෆිකේෂන්ස් ටික තමයි මම මෙතන ඔයාලට දාලා තියෙන්නේ. මම බෑග්ග්‍රවුන්ඩ් එක මගේ ක්‍රෙඩෙන්ෂල්ස් ටික. ඉතින් මේ කෙනා තමයි ඔයාලත් එක්කම ඉස්සරහට යන්නේ. හරි. අපි ඉස්සරහට අඳුරගමු. ඔයාලවත් අඳුර ගන්න ඕනේ. මම තව අඳුරලා දෙන්නම් සහ අපි මේ වැඩේ ලස්සනට කරමු. මම කවුද කියන එකවත් ඔයා කවුද කියන එකවත් නෙමෙයි අපේ රිසල්ට් එක වෙන්නේ. ඒ එකක්. ඒක තමයි ටාගට් එක. අපේ විශේෂ ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම කීපය මුලින් අඳුරනවා දෙන්නම්. ඊට පස්සේ අනිත් ක්‍රම ටික දෙන්නම්. එකපාර ඔක්කොම ටික දෙන්න ගියොත් එහෙම ටිකක් අමාරුයි. අපි සාමාන්‍යයෙන් බයොලොජි පාඩම් කරන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් අපි ඒකක් දාන්න අද ඉඳන්ම පුරුදු වෙමු. ඔයාලා මේ ප්‍රසන්ටේෂන් එක මේ ලෙක්චර් එකේ මේ පාර්ට් එක ඉවර වෙච්ච ගමන් ඔයාලට තේරෙයි ඒකක් දාන එක මේ හිතුව තරම් අමාරු නෑ. ඒකක් දානවා කියන එක මේ ඔළුව එකක්ම හදාගෙන වෙනම ලෙඩ හදාගන්න ඕන තත්ත්වයක් නෙමෙයි කියන එක ඔයාලට තේරෙයි. හරිද? අපි එහෙම කොහොමද කරන්න කියන එක බලමු. අපි මේවා කරලා තියෙනවා. ඊට අමතරව කරන්න පුළුවන්.